සියලුම දෙනාට ඉතාමත් ප්‍රීතිජනක දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔබ හමු වෙන්නේ කැන්බරා නුවර තියෙන බාලදක්ෂ කඳවුරක ඉඳලා. අද මෙහෙම බොහොම සීතල දවසක්. ඒ හින්දා මම ටිකක් ඔළුවත් එහෙම වහගෙන ඉන්න එක හොඳයි කියලා තීරණය කෙරුවා. ඉතින් අද මට ඔබ හමුවට ගේන්න තියෙන මාතෘකාව තමයි මේ තීරණ ගැනීමේදී සතිමත් බව කොච්චර වැදගත් වෙනවද කියන එක. සාමාන්‍යයෙන් ජනතාව තීරණයක් ගද්දී ඒ තීරණවලට බලපානවා තමන්ගේ පෞද්ගලිකත්වය. අපේ පෞද්ගලික අදහස්, අපේ පෞද්ගලික මතිමතාන්තර, අපේ පෞද්ගලික විශ්වාසයන්. මේවා පදනම් වෙලා තියෙන්නේ අපේ දෘෂ්ටි මත, අපේ කැමති දේවල් මත, අපේ අකමැති දේවල් මත. ඒ හින්දා තීරණවලදී තමන්ගේ න්‍යාය පත්‍රය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වුණහම ඒ තීරණය වැඩි දෙනෙකුට හොඳ නොවෙන්න පුළුවන්. ඉතින් ඒ තත්වයන් මගහරලා තීරණ ගන්න පුළුවන් නම් ඒ තීරණ ස්වාධීන වෙනවා. ඒ තීරණ වැඩි දෙනාගේ යහපත සඳහා වෙනවා. ඉතින් මේ ගුණාංගය තමයි අපි මේ සතිමත් බව හරහා එළි දක්වන්නේ. සතිමත් භවයේදී කරන්නේ මම දැන් මෙතන කියන එකට දැනුවත් භාවය පවත්වනවා. ඒ දැනුවත් භාවය පැවැත්වීම හරහා අපේ කැමති දේවල්, අකමැති දේවල් ක්‍රියාත්මක කරවන්නේ නැහැ. අපි මානසිකව පුරුදු වෙනවා මේ කැමති දේවල්, අකමැති දේවල් වලට අහු නොවී ඉන්න. එහෙම අහු නොවී හිටපුවාම ටිකක් කල් ගියාම එයාට ස්වාධීන මනසක් ඇති වෙනවා. යමක් දිහා බලාගෙන ඉඳීමේ මනසක්. ඒකට පණින් නැති මනසක්. හොඳ ඇහුම්කන් දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ප්‍රශ්නයක් විනිවිද දකින්න පුළුවන් වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ ස්වාධීන මනසක් තියෙන කෙනා අපක්ෂපාතී තීරණ ගන්නවා. වැඩි දෙනාගේ යහපත තකා කරුණු මත පදනම් වෙච්ච යථා අවබෝධයකින් යුතුව තීරණ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා මේ තීරණ ගැනීමේදී අපේ තියෙන මේ පක්ෂපාතී බව, අපේ තියෙන ඕනෑපාකම් මතු කරගන්න හදන ගතියෙන් ඉවත් වීම සඳහා මේ ස්වාධීන මානසිකත්වයක් ඇති කරන සතිමත් බව පුහුණු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ විදිහට තමයි සතිමත් බව තීරණ ගැනීමේදී උදව්වක් වෙන්නේ, උපකාරයක් වෙන්නේ. සියලුම දෙනාට එවන් කාර්යක්ෂම තීරණ ගැනීමේ සතිමත් අනාගතයක් වේවා කියලා මම මගේ මේ කෙටි හඬපටය අවසන් කරනවා.